අපි අද ඇවිල්ලා ඉන්නේ පීට්සා try කරන්න. පීට්සා try කරන්න ඇවිල්ලා තියෙන්නේ ගැස්ටෝ පීට්සා එකට. මේක තියෙන්නේ තිස්ස මහරාම ඉඳලා කතරගමට යන පාර අතර මඟ. ෆස්ට් ටයිම් තමයි ගැස්ටෝ එකට ඇවිල්ලා මේ පීට්සා try කරන්න හදන්නේ. දැන් වෙලාව රෑ 11ට විතර ඇති. මෙයාලගේ ලොකු වැරයිටි එකක් තියෙනවා. ලොකු වැරයිටි එකක් තිබුණට අපිට මේ වෙලාවේ ඕඩර් කරගන්න පුළුවන් උනේ ඔප්ෂන් කීපයක් විතරයි. ඉතින් අපි ඕඩර් එක දාලා බලාගෙන ඉන්නවා. රෙඩි වෙනකම් පීට්ස් එක. යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නේ මාත් එක්ක. අපි දැන් මේ පීට්ස් එක ලෑස්ති වෙනකන් ඉන්නේ. මෙයාලගේ ඉන්ටීරියර් එක තමයි මේ තියෙන්නේ. වෙනම වයිබ් එකක් ආද ගහක් උඩ තමයි මේක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. නේචර් වයිබ් එකක්. ආතල් ප්ලේස් එක නා. පීට්ස් එක ආවට පස්සේ එකත් එක්ක එකතු වෙමු කොහොමද කියන එක. ඔයාලට මම මේ රෙස්ටෝරන්ට් එකේ ඉස්සෙල්ලා නම කිව්වේ ගැස්ටෝ කියලා. මොකද අපි මේකේ කලින් අහලා තිබුණේ ගැස්ටෝ රෙස්ටෝරන්ට් එක කියලා. ඒකද අපිත් මෙතනට ආවේ try කරන්න. හැබැයි මේකේ අයිතිකාරයත් එක්ක කතා කරලා පස්සේ එයා කිව්වා එයාලගේ නම හරියටම රීඩ් වෙන්නේ ගුස්ටෝ කියලා. ගුස්ටෝ කියන්නේ ගොඩක් රසවත් කියන එක. ඒ වගේ අර්ථයක් තියෙන්නේ. ඉතින් එහෙනම් රෙස්ටෝරන්ට් එක ගැස්ටෝ නෙමෙයි ගුස්ටෝ. අපි දැන් කෝපි එක ඇවිල්ලා තියෙන්නේ. මෙයාලගේ එක බෙවරේජස් වර්ග ගොඩාක් තියෙනවා. මේ වෙලාව දැන් රෑ ගොඩක් සීතලයි මේ හරිය. ඒ නිසා අපි ගත්තේ හොට් කොෆි එකක් with milk. බලමු. සුපර්. පීට්ස් එකම එක try කරමු. අපි ඕඩර් කර පීට්ස් එක ඇවිල්ලා තියෙන්නේ උණුවෙන්ම. අපි ඕඩර් කරේ ඩෙවල් චිකන් ෆ්ලේවර් එක තමයි පීට්ස් එක. මේක දැන් කාලා බලමු කොහොමද ටේස්ට් එක කියන එක. චීස්. ඔයාලට පේනවා ඇති පීට්ස් එක ඇවිල්ලා තියෙන්නේ. චීස් එක එහෙම ගොඩක් තියෙනවා. ගන්නත් බැරි වුණා. මොසරෙල්ලා චීස් එක හොඳට ඇඩ් කරලා තියෙන්නේ. කාලා තමයි බලන්නේ ටේස්ට් එක කොහොමද කියලා මෙයාලේ. හොඳයි. ටේස්ට් එක අපිට සෙට් වෙන විදිහට තියෙනවා.